හැලෝ යාළුවනේ මම ඉස්සෙල්ලා කිව්වා දියාල ළඟට දැන් ඇවිල්ලා ඉන්නේ. අවිස්සාවෙල්ල කිව්වම ඉතින් දියාලි පාරාදීසයක්නේ. දැන් මම ඒ පුංචි කඩේට ආවා. රොටියක් හම්බුණා. ඒකට අපි ලුණු මිරිස් ටිකක් දාලා මේ ප්ලේන් ටිකත් එක්ක රස විඳිමු. ඔයාලට පේනවනේ මේ පුංචි කඩේ ළඟින් තමා මේ දියැල්ල ගලා යන්නේ. හරිම ලස්සනයි. පාය චතුරු දෙකම එකතු වුණාම කාට ජනගයි? හරිම නිස්කලංක බවක් තියෙන මෙතනට ආපු කෙනෙක්ට නම් ඒ හැඟීම ගොඩාක් දැනෙනවා. මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම Facebook page එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා. මේ තමයි යමුතේ. 3, 2, 1. Hello friends, good morning හැමෝටම. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා මං හිතනවා. travel කරන්න ආස අය, පරිසරයට ගොඩක් ආස කරන අයට යමුතේ වෙත ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් යමුතේ පළවෙනි අදියර විදියට අද තමා මම පළවෙනි අදියර පටන් ගන්නෙ. ඉතින් යමුතේ Facebook page එක එකයි YouTube channel එක එකයි එකතු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. ඉතින් ඒ හරහා මම ඉස්සරහට අස්සල් travel places ඔයාලා වෙත ගේන්න ගොඩක් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් අද නම් හිතුවා ගියා වැඩක් වගේ තමයි වෙන්නේ. කලින් නම් හිතලා හිටියා මම සීතාවක බොටනිකල් ගාඩන් එකට යන්න. ඉතින් දැන් මම මේ ඉන්නේ අතුරුගිරිය ඒරියා එකේ. අතුරුගිරිය ඒරියා එකේ ඉඳලා තමයි මම යන්න හිතාගෙන ඉන්නේ ඒ අවිස්සාවෙල්ල පැත්තට. ඉතින් අතුරුගිරියේ ඉඳන් අවිස්සාවෙලට යන රූට් එක තමයි මේ ඔයාලා දැන් දකින්නේ. මම යන ප්ලේසස් වල ලොකේෂන් ෆස්ට් කමෙන්ට් එකේ මම දාන්නම්. එතනින් ඔයාලට පහසුවෙන් ඒ ලොකේෂන් වලට යන්න පුළුවන්. අවිස්සාවෙල්ල පැත්ත කිව්වම ඉතින් තෙත් කලාපීය ප්‍රදේශයක්නේ. ඕන හරි මාසේ අවිස්සාවෙල්ල පැත්තට යන්න. ඉතින් අද හෙට තමයි මම යන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම වෝටර්ෆෝල් එකක් බලන්න තමයි හිතාගෙන ඉන්නේ. වෝටර්ෆෝල් එක ළඟට ගිහිල්ලා නාල කළා. හැබැයි වෝටර්ෆෝල් එක මොකද්ද කියලා නම් තාම අයිඩියා එකක් නැහැ. මං හිතන් ඉන්නේ යන ගමන් ඒ මොකද්ද කියලා හොයලා බලලා එතනට යන්න. ඉතින් ඔයාලටත් බලා ගන්න පුළුවන් මං කොහෙටද යන්නේ කියලා. ඊට පස්සේ හිතාගෙන ඉන්නවා සීතාවක බොටනිකල් ගාඩන් එකට යන්න. මොකද හරිම සුන්දර තැනක් මේක. ඉතින් මුලින්ම වෝටර්ෆෝල් එකට ගිහිල්ලා ඊට පස්සේ අපි යමු සීතාවක බොටනිකල් ගාඩන් එකට. එහෙනම් වීඩියෝ එකත් එක්ක ඉස්සරහට ඉන්න. මම දැන් ගමන පටන් ගත්තා. ඉතින් ගොඩක් දුර දැන් ඇවිල්ලා ඉන්නේ. අපි යන පාරේ ලස්සන වෙල්යායවල්, කඳු, රබර් වතු වගේ ලස්සන තැන් පහු කරගෙන තමා ඒ තැන් බලාගෙන තමා ඉස්සරහට අපිට යන්න තියෙන්නේ. ඉතින් යන අතරමඟ ලස්සන තැනක් දැක්කා. චුට්ටක් නැවතිලා යන්න හිතුණා. මම දැන් මේ ඉන්න තැන ඉඳන් විනාඩි 10ක වගේ දුරක් තියෙන්නේ සීතාවක බොටනිකල් ගාඩන් එක ළඟට. යන ගමන් ලස්සන තැනක් දැක්කා. ඉතින් ඔයාලටත් පෙන්වන්න හිතුණා. හරිම ලස්සනයි. මෙතන හන්දක් තියෙනවා. හැමතැනම කොළ පාටින් පිරීලා. ඉතින් එහා පැත්තෙන් පුංචි වතුර පාරක සද්දෙකුත් ඇහෙනවා මට. හරිම සුන්දරයි. ඒ හුළඟ, කොළ පාට පරිසරය, ගලාගෙන යන වතුර සද්දේ ඇත්තට මට නම් මාර ආසාවක් ඇති වුණා. ඒකයි මම චුට්ටක් මෙතන අතර වුණේ. මං හිතන්නේ පල්ලෙහා දියැලක් හරි මොකක් හරි තියෙනවා. ඉතින් බොටනිකල් ගාඩන් එකට යන්න කලින් මං ඔයාලට කිව්වනේ වෝටර්ෆෝල් එකක් ළඟට මං යනවා කියලා. ඉතින් යන අතරමඟ බලන්න ඕන වෝටර්ෆෝල් එකක් තියෙනවද කියලා. එතනටත් ඔයාලා එක්කන් යන මං සූදානම් වෙලා ඉන්නවා. ඉතින් ඊට කලින් මේ සුන්දරත්වය විඳලා ඉන්න.
එතන සුන්දරත්වයේ විඳලා එතනින් මම පිටත් වුණා. ඉස්සරහට අපිට හම්බ වෙන්නේ සීතාවක බොටනිකල් ගාඩන් එක. මේ තියෙන්නේ සීතාවක බොටනිකල් ගාඩන් එක. ඉතින් මම ඩිසයිඩ් කරපු වොටර්ෆෝල් එකට යන්න තියෙන්නේ ගාඩන් එක පහු කරලා. ඉතින් අපි වොටර්ෆෝල් එකට ගිහිල්ලා ඊට පස්සේ ආයෙත් එමු සීතාවක බොටනිකල් ගාඩන් එක බලන්න. මම දැන් වෝටර්ෆෝල් එක කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. මෙතන බෝඩ් එකකුත් ගහලා තියෙනවා. ඉතින් පහසෙන් ඔයාලට මේ තැන හොයාගන්න පුළුවන්. ඒ වගේම මම ලොකේෂන් එකත් ඔයාලට දාන්නම්. ඉතින් මෙතන ඉඳලා කිලෝමීටරයක් වගේ දුරක් තමයි දියැල ළඟට තියෙන්නේ. හලෝ යාළුවනේ, මම ඉස්සෙල්ලා කිව්වා දියැල ළඟට දැන් ඇවිල්ලා ඉන්නේ. අවිස්සාවෙල්ලා කිව්වම ඉතින් දියැලි පාරාදීසයක්නේ. ගොඩක් තැන්වල දියැලි තියෙනවා. අපිට ඉතින් ලේසියෙන් දියැලි හොයාගන්න පුළුවන්. ඉතින් ඒ අතරින් මං තෝරගත්ත එක දියැලක් තියෙනවා. ඒ තමයි මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ ගොරක ඇල්ලට. ඉතින් තෝරලා ඉතින් හොඳ ඇති සුන්දර ඇති කියලා හිතන තැනක් තමයි මේක. ගිහිල්ලා බලන්න ඕන. ඉතින් මෙතනට එනකොට උඩටම ඔයාලට වාහනෙන් එන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති වෑන් කාර් බයික් ඒවට එන්න හැකියාව තියෙනවා. මම දැක්ක තව කට්ටියකුත් ඇවිල්ලා නාල පල්ලෙහාට බහිනවා. මාත් යන්න ඕන දැන් එතනට කොහොමද සුන්දරත්වය කියලා බලන්න. ඇත්තටම කිව්වොත් ඒ දියැලේ සද්දෙන් ඔයාලට ඇහෙනවද දන්නේ නැහැ. පුදුම සද්දයක් තියෙන මේ දවස්වල වැස්සනේ. කොහොමද එහි කාරණේ දියැලි වල සුන්දරත්වය අපිට බලන්න පුළුවන් නේද? ඉතින් මේ වැහි කාලෙත් එක්ක දියැලේ සද්දේ ഘോഷාව ගොඩාක් ගැඩියෙන් ඇහෙනවා. ඉතින් මට එතනට යන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ. අපි ගිහිල්ලා බලමු ගොරක ඇල්ලේ සුන්දරත්වය කොහොමද කියලා. එහෙනම් එන්නේ මාත් එක්ක. ඇල්ල පල්ලෙහාම කොටසේ පටන් ගන්න තැන පුංචි කඩයක් තියෙනවා. ඉතින් ඒ කඩෙන් ඔයාලට පේන්ටි එකක්, එතකොට ආප්, තෝසේ, පොල් රොටි ඒ වගේ දේවල් අරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ඇල්ල උඩහට යන්න පඩිපේලියක් හදලා තියෙනවා. ඇල්ල උඩහම පොඩි වලක් තියෙනවා. එතන නාන්නත් පුළුවන්. ඒ වගේම ඇල්ල පල්ලෙහාත් නාන්න තැනක් තියෙනවා. ඒ තැන් දෙකේම ඔයාලට නාන්න පුළුවන්. ඒ වගේම මෙතන බෝඩ් එකකුත් ගහලා තියෙනවා මේ පරිසරය අපවිත්‍ර කරන්න එපා කියලා. මෙතනට ඔයාලා මොන හරි කැම ගේන ඔය පොලිතින් ඒ දේවල් තියෙනවා නම් ඒ වගේම අරගෙන ආව වගේම ඒව ගෙනියන්නත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ වග බලා ගන්න. මොකද මේ සුන්දරත්වය ඉදී පරපුරට අපිට දායාද කරන්න අවශ්‍ය හින්දා. ඉතින් අපි උඩට ගිහින් බලමු නාන තියෙන්නේ කොහෙද කියලා. බලන්නක තියෙන සුන්දරත්වය ඔයාලට ඇහෙනවද නේද? දියැලේ තියෙන ഘോഷාකාරී හඬ. එයා පොඩ්ඩක් දරුණු වෙලා වගේ තියෙන්නේ. මොකද වැහි කාලේනේ. ඒ හින්දා චිත්තක් ඉතින් සැඩ පහරක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඔය ඉතින් දියැලක් සැඩ වුණාම ඉතින් ඒකේ සුන්දරත්වය අපිට බලන්න පුළුවන් නේද? ඒ වැහි කාලේ හින්දා ඉතින් සුන්දරත්වය වඩා නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් ඇල්ලේ උඩ කොටසට ගියා. එතන නාන්න හරියන්නේ නැහැ කියලා මට හිතුණා. ඇල්ලේ තව පොඩ්ඩක් පල්ලෙහා කොටස තියෙනවා. එතන නම් හොඳයි කියලා හිතනවා නාන්න. ඉතින් නාන ගමන් කන්න ඉතින් පුංචි දේවල් ටිකක් අරගත්තා. පළතුරු ටිකක් එහෙම ඇපල් pear එහෙම අරගත්ත කන්න. තව පල්ලෙහා කඩේ යන්න කිව්වා. පේන්ටි එකකුයි රොටි එකකුයි තියන්න කියලා. මේ වගේ තැනකට ආවම ඉතින් ඒ වගේ දේවල් කන්න නැතුව ඉන්න බෑනේ නේ. ඉතින් ඒකත් අරගෙන අපි ආන්සරට යමු. ඔයාලට පේනවද පුදුම සුන්දරත්වයක් තියෙන්නේ. හරිම ලස්සනයි. මට මෙතනට ආව හිතා ගන්න බැරි වුණා. හරිම ලස්සනයි. වැහි කාලේ හින්දා දියැලියේ සුන්දරත්වය තවත් වැඩි වෙනවා. ඉතින් මේ දියැලි කොටස් 4කින් තමයි පල්ලෙහාට කඩා හැලෙන්නේ. එක හැඩදැලවලට කඩා හැලෙන පල්ලෙහාට හරිම ලස්සනයි. ඉතින් මීටර 60ක් වගේ තමයි සඳහන් වුණේ යම් තැන්වල මේ දියැලිස හරි සුන්දරත්වයක් තියෙන. මට නම් පැනලා නාන්න හිතනවා.
හරිම ලස්සනයි බලන්න. නාන්නත් කට්ටිය ඇවිල්ලා ඉන්නේ ගොඩක්. හරි ලස්සනයි. හරි අමාරුවෙන් ගලකුළු නැගගත්තා. පල්ලෙහාකට තමයි මම නාන්න තෝරගත්තේ. එතන නම් හොඳයි. දියැල කඩා හැලනවත් බලාගෙනම ඉතින් හොඳට නාන්න ගන්න ඕනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ ඒකාකාරී ජීවිතෙන් මිදලා පොඩි හරි වෙලාවක් දාගෙන මේ වගේ සුන්දර තැනකට අනිවාර්යෙන්ම එන්න. වෙලාවක් වෙන් කරගන්න ඒක අනිවාර්යෙන්ම කරගන්න. මොකද මෙතන මේ වගේ තැනකට ආවම ඒ මනසට දැනෙන ඒ හැඟීම ඇත්තටම කඩේට ගන්න බෑ. මේ වගේ තැනකට අනිවාර්යෙන්ම එන්න ඕන. හරිම සුන්දරත්වයක් තියෙන්නේ. අනිවාර්යෙන්ම ඔයාලත් එන්න. මාත් මෙතනට නම් ආවේ ෆස්ට් ටයිම්. පරිස්සමෙන් නාන්න පුළුවන්. මෙතන ලොකු ගැඹුරක් එහෙම නෑ. මේ දවස්වල කට්ටිය හොය ගන්න පළතුරක් තියනවානේ. ඉතින් මං එන ගමන් මුංචි කඩේගේ පළතුර දැක්කා. ඉතින් මට අරගෙන බලන්න ආස හිතුණා. රසද කියලා. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි ඇපල්. සුවඳක් නම් එනවා. ඇපල් සුවඳම පුංචි. අනිත් ඇපල් වලට වඩා ඒක පුංචි. ආලා බලමු. ආයිද කියලා. අනිත් පළතුරු වගේම අනිත් ඇපල් වගේම තමයි ඒක රහස්. පායල් සතුටු දෙකම එකතු වුණාම කාටද ජනගයි? ඉතින් හරිම ලස්සන සුන්දර දියැලකින් නාගත්තා. අතරම කිව්වොත් වෙලාව ගියා තේරුන්නේ පැය දෙක තුනක්ම මෙතන කාලය ගත කෙරුණා. ඉතින් මම ඔයාලට කිව්වනේ පුංචි කඩයක් තියෙනවා කියලා දියැල පල්ලෙහා. ඉතින් එතනට ගිහිල්ලා ප්ලේන් ටිකක් බීලා පොඩෝ ටිකක් කාලා ඊළඟට මම යන්න හදන්නේ සීතාවක බොටනිකල් ගාඩන් එකට. ඉතින් වැඩි කතා නැතුව අපි එතනට යමු. දැන් මම මේ පුංචි කඩේට ආවා. රොටියක් හම්බුණා. ඒකට අපි ලුණු මිරිස් ටිකක් දාලා මේ ප්ලේන් ටිකත් එක්ක රස විඳිමු. ඔයාලට පේනවනේ මේ පුංචි කඩේ ළඟින් තමයි මේ දියැල්ල ගලා යන්නේ. හරිම ලස්සනයි නේ. ඉතින් රොටියක් කන ගමන් ඒ සුන්දරත්වයත් විඳින ගමන් ඊළඟ තැනට අපි යමු. ඉතින් මම දැන් ඇවිල්ලා ඉන්නේ සීතාවක බොටනිකල් ගාඩන් එකට. අවිස්සාවේල්ල ප්‍රදේශයේ පිහිටි උද්භිත උද්‍යානය තමයි මේක. ඉතින් මෙතනට ආවම ලොකු පාකින් ඒරියා එකක් තියෙනවා. ඔයාලට පාක් කරන්න පහසුකම තියෙනවා. ඒ වගේම මෙතනට ආවම ටිකට් එකක් අරගන්න ඕන. ඒක රුපියල් 236ක මුදලක් වගේ තමයි වෙන්නේ. ඉතින් මම ටිකට් එකේ ෆොටෝ එකකුත් ඔයාලට දාන්නම්. ඉතින් අවිස්සාවේල්ල පිටි සුන්දර දෙත් බිම් උද්‍යානයක් තමයි මේක. කොළඹ ඉඳන් එනවා නම් පැයක වගේ පොඩි කාලයක් ඇතුළත මෙතනට එන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ උද්‍යානය පටන් ගන්න තැන ලොකු විස්තරයක් දාලා තියෙනවා. ඔයාලට ඒක බලන්නත් පුළුවන්. ඒ වගේම මැප් එකකුත් තියෙනවා. ඒක බලාගෙන ඔයාලට මේ ඇතුලේ ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවනේ පටන් ගන්න තැනම තියෙන සුන්දරත්වය කොහොමද කියලා. හරිම ලස්සනයි.
ඉතින් ශ්‍රී ලංකාවේ උද්භිත උද්‍යාන 5ක් තියෙනවා. ඒ පහ අතරින් අවිස්සාවේල්ල උද්භිත උද්‍යානය තමයි මේක. අනිත් ඒවා හෙනරත්ගොඩ, මිරිජ්ජවිල, හග්ගල, පේරාදෙණිය උද්භිත උද්‍යාන වෙනවා. ඉතින් තව දෙයක් තමයි ඔයාලගේ හෙල්මට් ඩෑග්ස් එහෙම තියෙනවා නම් මෙතන කැන්ටින් එකක් තියෙනවා. ඒ කැන්ටින් එකේ තියන්න පුළුවන්. පුංචි මුදලක් charge කරනවා ඒකට. ඒ වගේම ඇවිදීමේ අපහසුතාව තියෙන කවුරු හරි ඉන්නවා නම් එයාලට මෙතනින් වාහන ගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද මේ උද්භිත උද්‍යානයේ සුන්දරත්වය කියලා. ඉතින් මේ උද්භිත උද්‍යානයේ පල්ලෙහා කොටස නිර්මාණය කරලා තියෙන්නේ ජල පොකුණක් වටා. ඉතින් එතන හංස බෝට්ටු පදින්නත් අපිට පුළුවන්. ඉතින් මේ භූමි ප්‍රමාණය අක්කර 105ක වපසරියකට විහිදිලා තියෙනවා. හරිම සුන්දරයි. මේකට ආවේනික ශාක තියෙනවා. ඒ වගේම පක්ෂීන් ඉන්නවා. හරිම සුන්දර තැනක්. හලෝ යාළුවනේ. ඉතින් මම ඔයාලට කිව්වනේ හංස බෝට්ටු තියනවා කියලා. හංස බෝට්ටු තියෙන තැන තමයි මම දැන් ඉන්නේ. ඉතින් බලන්නකෝ බැලු තැන වතුර තියෙන්නේ. ඉතින් තෙත් කලාපීය පරිසරයක් කියන්නේ නිකන් නෙමෙයිනේ. ඔයාලට උනත් පේනවනේ හරිත පැහැ. තනිකරම තියෙන්නේ හරිත පැහැය. කොළ පාටට බැබලි තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මෙතන කපල්ස් වලට නිදහසේ කාලය ගත කරන්න කියාපු තැනක්. හරිම නිස්කලංක බවක් තියෙන මෙතනට ආපු කෙනෙක්ට නම් ඒ හැඟීම ගොඩාක් දැනෙනවා. ඉතින් කපල්ස් වලට තව ෆැමිලි එකත් එක්ක ඇවිල්ලා නිදහසේ කාලය ගත කරන්න හොඳම තැනක් මෙතන. ඒ කුරුල්ලන්ගේ සද්දේ, ඒ පරිසරයේ එන හුළඟ හරිම හිතට සැහැල්ලුවක් ගේනවා. ඉතින් තව දෙයක් තමයි මෙතන ෆොටෝ ෂූට් කරන්නත් පුළුවන්. පරිසරයට ආදරය කරන, කොළ පාටට ආදරය කරන අයට ෆොටෝ ෂූට් එහෙම ෆොටෝස් ලස්සන විදිහට මෙතනට ඇවිල්ලා අරගන්න පුළුවන්. ඉතින් ෆොටෝ ෂූට් කරනවා නම් යම්කිසි මුදලක් මෙතනින් charge කරනවා. ඉතින් ඒ හැකියාවත් ඔයාලට තියෙනවා. ඉතින් මේ පරිසරය ගැන කතා කළොත් මේ පරිසරය කලාප කිහිපයකට වෙන් කරලා තියෙනවා. ඒ කුඹුක, රුක්, තාල ඒ වගේ පරිසර කලාප කිහිපයකටම මේක වෙන් කරලා තියෙනවා. ඉතින් හරිම සුන්දරයි. තව තේ වගාවක් තියෙනවා. උඩහට ගියාම තව රෝස වගාවකුත් තියෙනවා. ඒකත් අපිට බලා ගන්න පුළුවන්. මේ පරිසරය සංරක්ෂණය කරලා ඒ කියන්නේ මේ පරිසරය සංරක්ෂණය කිරීමේ අරමුණ තමයි අනාගත පරපුරට මේක දායාද කිරීමේ අරමුණින් තමයි මේක සංරක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් තව අපි උඩට ගිහින් බලමු. තව ගොඩාක් ලස්සන තැන් තියෙනවා මෙතන. ඉස්සරහට ගිහිල්ලා බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ උද්‍යානයේ ඉහළ කොටස නිර්මාණය කරලා තියෙන්නේ තෙත් කලාපයේ වනාන්තරවල ලක්ෂණ පැහැදිලි වෙන ආකාරයට. හරියට නිකන් වනාන්තරයක් මැද්දෙන් ඇවිදගෙන යන අන්න ඒ වගේ ෆීල් එකක් තමයි මෙතනට ආවම තියෙන්නේ. ඉතින් තව දෙයක් තමයි මෙතන ආවේනික ශාක 100කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මේ තෙත් කලාපයේ ශාක ආරක්ෂා කරන්න මේ භූමි භාගය සැදී පැහැදී ඉන්නවා. ඉතින් හරිම සුන්දරයි. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු තව මොනවාද මේ උද්‍යානයේ තියෙන ලස්සන කොහොමද කියලා. ඔයාලට කිව්වනේ මෙතන මේ කලාප කිහිපයකට වෙන් කරලා තියෙනවා කියලා. මේ තමයි මීවන උයන.
ඉතින් තව ඉස්සරහට ගියාම තව උයන් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මං කිව්වානේ හරිම සුන්දරයි කියලා. මෙතනට ඇවිල්ලා බලන්න. ඒ සුන්දරත්වය මෙහෙම පෙන්වන්නට වඩා ඔයාලා ඇවිල්ලා බලන එක තමයි හොඳම දේ. ඉතින් තව දෙයක් තමයි මෙතන හොඳට මේන්ටේන් කරගෙන යනවා. හරිම පිරිසිදුවට තියාගෙන ඉන්නවා මෙයාලා. ඉතින් ඔයාලා එනවනම් ඒ පිරිසිදුකම ආරක්ෂා කරගන්නත් අනිවාර්යෙන්ම වග බලා ගන්න. ගාඩන් එකට ආවම යාළුවෙකුත් හම්බුණා. මේ වගේ අය ඉතින් යන යන තැන ඉන්නවනේ. ඉතින් මේ තමයි සීතාවක බොටනිකල් ගාඩන් එකේ පුදුමාකාර සුන්දරත්වය. ඉතින් මම මේ පෙන්නනවට වඩා ඔයාලා මෙතනට ඇවිල්ලා බලන එක තමයි වැදගත්ම දේ. මොකද ඒක එතකොට ඔයාලට ෆීල් වෙනවනේ. අනිවාර්යයෙන්ම මෙතනට එන්න. ඉතින් අද මම වෝටර්ෆෝල් එකක් බලන්නත් ඔයාලා එක්කන් ගියා. ඔයාලා දකින්න ඇතිනේ ඒක. එතනත් සුන්දරත්වය කියලා නිම කරන්න බෑ. හරිම සුන්දරයි. ඒ වෝටර්ෆෝල් එක තමයි ගොර කෑල්ල. ඉතින් ඔයාලට එතනට යන්න පුළුවන්. හැමෝටම බිසි ලයිෆ් එකක් නේ තියෙන්නේ. ඉතින් බිසි ලයිෆ් එකේම එක දිගට ඉන්න නැතුව පොඩි වෙලාවක් වෙන් කරගන්න ඔයාලගේ ජීවිතය වෙනුවෙන්. ඔයාලගේ නිදහස වෙනුවෙන්. මොකද නිදහස කියන දේ ඔයාලගේ මයින්ඩ් එක රිලැක්ස් වෙලා තියෙන එක ඔයාලට ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් පොඩි වෙලාවක් දාගෙන මේ වගේ සුන්දර තැනකට යන්න. ඉතින් ඒ වෝටර්ෆෝල් එක බලන්න එනවනම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ අවිස්සාවේල්ල තෙද්දි උද්‍යානය නරඹන්නෙන්නත් අමතක කරන්න එපා. ඔයාලා දකින්න ඇතිනේ මේකේ තියෙන සුන්දරත්වය. මෙතනට ආවට පස්සේ පුදුම නිදහසක් තමයි මනසට දැනෙන්නේ. ඉතින් තවත් මේ වගේ ඒසස් ඔයාලට ඉස්සරහට ගේන්න මම බලාපොරොත්තු වෙනවා. ඔයාලගේ අදහස් නහරි රික්වෙස්ට් තියෙනවා නම් මට ඉදිරිපත් කරන්න කමෙන්ට් එකක් දාන්න. මොකද ඉස්සරහට යන්න මට මේ දේවල් ගොඩාක් වැදගත් වෙනවා. ගොඩාක් ආදරෙන් මම ඒව පිළිගන්නවා. ඉතින් ඒකත් මතක් කරනවා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම Facebook page එකටත් like එකක් දාන්න අමතක කරන්න එපා. තවත් ඉස්සරහට ලස්සන places ඔයාලට ගේමේ බලාපොරොත්තුෙන් අදර මම සමුගන්නවා. මේ තමයි යමුතේ.